අයිබෝන් සියලු දෙනාට මම මේ වීඩියෝ කරන්න හිතුවේ ඇත්තටම දැන් මේ ලංකාවට වෙච්ච මේ තුලිකුණාටුව සම්බන්ධයෙන් දැන් විවිධ පැති වලින් ඇහෙන කතා නිසා සමහරු කියනවා මේක දැනුවත් කරා මිනිස්සු අයින් වුණේ නැහැ. ආවම සමහර තැන් වලින් කියනවා අපි දන්නෙත් නැහැ. මාධ්‍ය කියනවා අපි දැනුවත් කරා වගකීම කවුරු ගතන කියන්නේ ලංකාවේ තියෙන ආයතන එකිනෙකනාට බෝල පාස් කරන මිනිස්සු තමන්ට හරියට දැනුන්නේ නැහැ කියනවා. සමහරු දැනගෙනත් අයින් වුණේ නැහැ. ඒ වගේ විශාල කුණාටුවක් වෙනවා කියලා. නමුත් සමහර වෙලාවට කාලගුණයක හෝ අනිත් වාරි මාර්ග ආගේ අය මේක සාමාන්‍ය ඊසාන දිග මෝසම කාලේන කුණාටුවක් විදියට සලකලා සිද්ධිය අතෑරියද දන්නෙත් නැහැ. කොහොම හරි රටින් 3-2කට ඇතදී මම හිතන්නේ විනාශ වෙලා. තව අවුරුදු 5කටවත් උඩ ගන්න බැරි තරම් විශාල පාඩුවක් වෙලා ඇති. ජීවිත දේපල එච්චර වෙලත් එකිනෙකා තමන්ට චෝදනා කරගන්නවා මිසක් තවමත් මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. මධ්‍ය කඳුකරය තුරුමැද වගේ සියලු පළාත් විනාශ වෙලා නැගෙනහිර දැන් බස්නාහිර වැටෙනවා. එතකොට මේකේ මේ හොඳම කතාව අපි මට දැන් අවුරුදු 42ක් වෙනවා. එතකොට අපි දැන් මේ රටේ මේකේ මේ නිතරම කාලගුණ ගැටලු වලට මුහුණ දෙනවනේ අපේ රට. කට්ටිය නෑ ගොඩ ස්වභාවික ආපදා. ඇත්තටම අපිට ස්වභාවික ආපදා තියෙනවා. ගොඩක් වැහි මෝසම් වැහි දෙකක් තියෙනවා. අන්තර් මෝසම් දෙකක් තියෙනවා. එතකොට අනිවාර්යෙන් අපි මහකණ්ණය කියලා සලකන ඊසාන දිග මෝසමින් ලංකාවේ වියලි කලාපය කියලා හඳුන්වන උතුරුමැද වයඹ නැගෙනහිර මධ්‍ය කඳුකරය නැගෙනහිර බෑවුම වගේ ප්‍රදේශවලට අධික වර්ෂාවල් ලැබිලා ඔය කියන්නේ බදුල්ල බණ්ඩාරවෙල නොරලි වගේ එළවලු එහෙම විනාශ වෙලා ආහාර මිල ඉහළ යන අනිවාර්යෙන් අවුරුද්දකට දෙකකට සැරයක් වෙන දෙයක්. පැතිකඩ අවුරුද්දයක් වුණොත් එකක් නැති වෙයි. ඒ වගේ නිතරම වෙන දෙයක්. මොකද මේ මම ඉන්නේ රාජාංගනේ. අපේ සීයලා තමයි මේ පදිංචි වෙලා තිබුණේ. ඊට පස්සේ අම්මලා මේ ඉන්න. ඉතින් අපි පොඩි කාලේ ඉඳලා මේ ගම් වතුර අද්දකීම හොඳටම දන්නවා. මොකද අපේ ගෙවල් පිටිපස්සේ යනවා පණංකානියල කියලා ඇලක්. ඒක බොහෝ දුරට දෙසැම්බරේ අනිවාර්යෙන් නොවැම්බර් දෙසැම්බර් ගම් වතුර දානවා පිට දාලා කුඹුරු යට වෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳලාම අපි ඔගේ නානවා පීනනවා. අපේ ගමේ කට්ටිය යාළුවෝ. නමුත් මෙවර වගේ මහා ගම් වතුරක් අපි ජීවිත කාලේ අපි දැකලා නැහැ. හානි වෙන්න පාරෙන් උඩින් දාපු ගම් වතුර ආවා. මයිලඟ ඉතේ වීඩියෝත් බොහෝ ඒවා තිබුණා. මට දැන් ඒවා හොයාගන්න බෑ. සමහර ඒවා Facebook එකේ ඇති මගේ. ඒ කාලේ දාලා ඔය රාජාංගනේ වහන් දානවා කියලා. මේ account එකේ තමයි දාලා තියුනේ. අර ෆෝන් එකේ මට දැනිකව හොයලා දෙන්න බෑ දැන් කොහෙද තියෙන්නේ කියලා. කොහොම හරි ඉතින් ඒ මොනවා කිව්වත් මම දැකපු දේ තමයි රාජාංගනේ වාරි මාර්ගයෙන් ඉතින් මේක නිසියට කළමනාකරණය වෙන්නේ නැහැ. හැබැයි එහෙම බුද්ධිම ඒ කියන්නේ උගත්කම නෙමෙයි හොඳ බුද්ධියක් තියෙන වාරි මාර්ග නිලධාරීන් මේක හිටියා. එවැනි අයට අපි සාමාන්‍ය දෙයක් පැහැදිලි කරාම හරි කිව්වම හරි මෙහෙම දෙයක් වෙනවා කියලා ඒගොල්ලෝ කල්පනා බලලා ඒ ප්‍රශ්න විසඳුවා. දැන් මට මතකයි මීට අවුරුදු කිහිපයකට කලින් මම හිතන්නේ 2020 හෝ ඒ ආසන්නයේ මට දැන් හරියටම දෙන මතක නෑ. ඔකේ හිටියා ඉංජිනේරුවරයෙක් කියලා රාජාංගනේ වාරි මාර්ගයේ සම්පත් කියලා. මේ සම්පත් මහත්තයා. ඇත්තටම හරි හොඳ නිලධාරියෙක් තරුණ මහත්තයෙක්. මේ මමම කතා කරලා ඔය මේ ගම් වතුර ප්‍රශ්නේ ගැනයි ඒ කියන්නේ පොදුවේ පුද්ගලිකව කතා කරලා මේ හම්බෙන් දාපු වෙලාවක හම්බෙලා කතා කරලා මේ කියලා තියෙනවා. ඊට පස්සේ මේ මහත්තයා ඇත්තට මේක ලස්සනට පාලනය කරලා සමහර වාරියරවල් තියෙනවා වහන්නේ මේ
වතුර මොල කරනකොට වතුර තියෙන කාලේ දිගට මේ වෙන. එතකොට සමහර කුඹුරු තියෙනවා වතුරෙන් යට වෙලා වපුර ගන්න බෑ. ඒ වගේ මේ ලොකු හානියක් තියෙන. ඉතින් මහත්තයරකම හරියට වතුර මොර කරලා වෙලාවට ඒ දේවල් කරා. ඊට පස්සෙත් එක මහත්මයෙක් ඇවිල්ලා හිටියේ සම්පත් මහත්තයාගෙන් පස්සෙත් ඒ මහත්තයත් ඒ දේවල් කරා හරියට. ගොඩක් වෙන බහුතරය නිලධාරීන් ඉතින් මේක හරියට කළමනාකරණය කරන්නේ. ඉතින් ඒගොල්ලොන්ට සංඛ්‍යා ලේඛන එතකොට තමන්ගේ දැනුම සහ ඒ තියෙන නිලයේ බලතල වලින් මේක තමන්ගේ වාසියට හරව ගන්නව නිදහසට කරුණු කියනවා. නමුත් ගොඩක් වෙලාවට මේ මම දන්නේ නැහැ නිලධාරී ජංගම දුරකථන පාවිච්චි කරනවාද කියලා. දැන් ලෝකෙ ඇත්තටම ගොඩක් දියුණුනේ. ස්මාර්ට් ෆෝන් හැම ළඟම තියෙනවා. ඒකට මේ දැන් මමත් ගොඩක් වෙලාවට ওই කාලගුණ විස්තර බලන්නේ මේ ඔය එවැනි වෙබ්සයිට් තියෙනවා. ලෝකේ සුළං රටාව ගැන වෙනමම වෙබ්සයිට් තියෙනවා. ඒවා මුදල් දීලා ගන්න ඕන. මුදල් දීලා ගත්තාම ඒගොල්ලන්ගේ තියෙනවා සියලු ඔප්ෂන්. ඒ කියන්නේ පහසුකම් ටික දෙනවා. normally free app එක ගන්න පුළුවන් ඕන ෆෝන් එකකට. Android එකකට ෆෝන් එකකට. ඒක ඉතින් ඇත්තටම 100%ක්ම ඔය සාර්ථකයි. ඉතින් වහින්න තමන් ඉන්න ඒරියා එකට ලොකේෂන් හරහා දුන්නාට පස්සේ කාලගුණ අප්ඩේට් එක මම හිතන්නේ දවස් 10කට 15කට වගේ ෆ්‍රී දෙනවා. ඉතින් ඒකෙනුත් අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉස්සරහට සතියකට විතර වහිනවද පායනවද කියලා ඒක බලා ගන්නත් පුළුවන්. නමුත් මේ ගොඩක් අය ෆෝන් පාවිච්චි කරාට ඒවා දන්නේ නැතුවද ඒවා පාවිච්චි නොකරනවද කියන එකයි ගැටලුව තියෙන්නේ. ගොඩක් අපි හැම ගෙදරකම තිබ්බට ඒකෙන් කිසි මම පේන්නේ දැන් මේ රාජාංගනය වුණත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒ ගැන හොයන්නේ බලන්නේ නැහැ. මිනිසුන්ට අර ඔක්කොම සියලු දේ උනාට පස්සේ වගේ තමයි අපේ අයගේ හැදීම තියෙන. අර කතාවක් තියෙන ඉතිහාසයේ අන්දරේට රෙන්ඩ බර වෙලා පිටියේ හෙව්වා කියලා. ඒ වගේ ඒ ගතිය තමයි මම හිතන්නේ තවමත් තියෙන. කියන්නේ කිසිම අනතුරක් වුණත් අත්දැකීම් තිබුණත් ඒක ආවට පස්සේ කියන්නේ අපි වහිනවා. හැබැයි ඉතින් මෙච්චර කාලයකට මේ වගේ වැස්සක් පහලා නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආණ්ඩුවත් කිව්වේ පහුගිය කාලේ බෝම්බ ගැහුවට පස්සේ ගහනවා කියලා දන්නවා. නමුත් මෙච්චර ගහයි කියලා හිතුවේ නැහැ කියලා. ඒ වගේ හැමෝම එහෙම තමයි. ඉතින් අර පාලකයන් බොහොම බලනවා. ඉතිහාසයේ ඉතින් පාලකයන් බොහොම කීප දෙනෙක් විතරයි මේ රටට අවංකවම කැපවීමකින් වැඩ කරලා තියෙන්නේ. මහවංශයේම කියවනම් ගොඩක් අයට ඒක බලා ගන්න පුළුවන්. අනිත් අය ඔක්කොම එදා වෙලටුවස් තමයි. ඉතින් මම මේ අද ඔයාලට කියන්නේ දැන් ඇත්තටම මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ෆේල්නේ. මොනවා කිව්වා? එයාලා ඒ කියන්නේ එයාලා කියන නායකයෙ මිනිස්සු පිළිගන්නේ නැහැ. ඇයි? හේතුව දැන් ඔයාලට උනත් මගේ Facebook එක බලවනම් පේනවා. පහුගිය කාලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වහිනවා කියනකොට පහුවදා ඉඳලා පායනවා. ඒ කියන්නේ මේ සුලිකුණාට වුණත් එයාලා කලින් දැනුවත් කරා කිව්වට තියෙනවා. දැනුවත් කරලා තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඒක අර වුමනාවෙන් මේක වෙන්න ඕනෙම කියලා එකක් කරේ නැහැ. අන්තිම මොහොතේ තමයි කියන්නේ ලංකාවට වැස්ස පටන් ගත්තට පස්සේ තමයි රතු වලින් දීලා මාධ්‍ය වුණත් මේක ආවරණය කරලා ලොකුවට කරන්න ගත්තේ. නමුත් ඒ කරත් ඒ අවදානම ගත්තේ නැහැ ගොඩක් පැති. මට මොකද මේ මිලිමීටර් 200ක් 300ක් වැස්ස බලාපොරොත්තු වෙනවා කියද්දිත් එම වැස්ස පටන් ගන්න තියෙද්දිත් මහා පරිමාණ වාරි මාර්ග මෙහෙවන කියන්නේ ජලාශය නුවර මහනුවර දිස්ත්‍රික්කයේ තියෙනවා. පොළොන්නරුව අනුරාධපුර දැන් රාජාංගනය ගත්තාම ඉතිහාසය බැලුවොත් එහෙම අවුරුද්දකට බොහෝ විට නොවැම්බර් දෙසැම්බරදී මේකේ වැයව වාන් දානවා. ඒක නැති ප්‍රමාණය හරිම සුළුවෙන් තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දක් සාමාන්‍ය විදිහට වාන් දාලා ගියොත් අවුරුදු 2කට නැත්නම් අවුරුදු 4කට තරයක් අනිවාර්යෙන් ගම් වතුර මට්ටමට කියන්නේ මිනිසුන්ට හානිදායක වෙන මට්ටමට වැව වාන් දානවා. ඔකේ දත්ත තියෙනවා නම් ඒගොල්ලෝ ළඟ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඒව දත්ත බලන්නේ නැහැ මේ කවුරු. බැලුවා නම් ඉතින් මේ අවුරුදු දැන් මම හිතන්නේ අපේ සීයලා කියන්නේ ඉතින් මේකට අවුරුදු 70ක් විතර වයසයිනේ දැන් ව්‍යාපාරෙට. අපිට ඔය වැඩි හිටියයි කියලා තියෙන විදිහට පොඩි කාලේ ඉඳලා 56 හෝ 57 තමයි ලංකාවට ආපු ලොකුම ගම් වතුර ආවා කියන්නේ. ඉතින් ඒ ආපු එකේ රෙකෝඩ් මේ තියෙන ඔය
වතුර උඩට මල්ලපු ලෙවල් එක මාක් කරපු කණු තිබුණා. දැන් නම් ඒවා තියෙනවද දන්නේ නැහැ. තව ඔය විස්තර කියලා දුන්නා. ඉතින් අපේ අම්මලා අපිට කියලා තියෙනවා මෙච්චර සමහර ගස්වල තිබුණා කියලා රෙදි ඇඳුම් මිනිස්සුන්ගේ අඩි 50 60 ඉහළින් වතුර පාරල්ලපු එක ගහගෙන ඇවිල්ලා පැටලිච්චා. ඊට පස්සේ දැනට ආපු ලොකුම වතුර තමයි මේක. ඉතින් එහෙම මොනවා තිබ්බත් අර මේක කළමනාකරණය කරගන්න දන්නේ නැතුවද නැත්නම් වමනාවක් නැතුවද සමහර අවස්ථාවල අපි අහලා තියෙනවා මේ වාරි මාර්ග ඉංජිනේරුවෝ අන්තිම මොහොත වෙනකන් වාහන දොරටු අරින්න නැතුව ඉඳලා සම්පූර්ණ දොරටු 24 28 වගේ ඇරලා පහත් බීම් සියල්ල එකවර ශනිකව ජලයෙන් යට. හැබැයි එහෙම මේ කියන්නේ මීට අවුරුදු 10කට කලින් වගේ එහෙම අරින හැම අවස්ථාවකම ගොඩක් වෙලාවට අරින්න වුණොත් අනිවාර්යෙන් ප්‍රධාන පාර හරහා එලවුන්සයක් යනවා මේ මිනිස්සු දැනුවත් කරන්න. හැබැයි අද මෙච්චර තාක්ෂණයේ තිබිලා ස්මාර්ට් ෆෝන් හැම ගෙදරකම තියෙනවා. මොකද කොරෝනා කාලෙන් පස්සේ ඉස්කෝලේ අධ්‍යාපනයට කියලා හැම ගෙදරකටම ජංගම දුරකථන තියෙන ස්මාර්ට් ෆෝන්. මොකද මේ රාජංගනේ මම ෆෝන් ෂොප් එකක් කරන්නේ රිපෙයාරින්. ඒක මම හොඳටම දන්නවා. මොකද මම ළඟට ෆෝන් හදන්න එනවනේ මේ ගමේ බහුතරය. එතකොට හැම ගෙදරම බොහෝ දුරට මේ අස්වැසුම ගන්න පවුල් වල පවා හොඳ ස්මාර්ට් දුරකථන තියෙනවා. රුපියල් 50000ටත් වඩා වටින. ඉතින් එහෙම තියෙද්දි මේවෙන් මේ අඩුම ඉස්කෝලේකින්වත් මේ දේවල් කියලා දෙනවා නම් මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් මේ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා කවුරුත් කියලා දෙන්නේ නැද්ද? මේ අධ්‍යාපනයේ වරදක්ද එක්ක මිනිස්සුන්ගේ වරදක්ද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ කොහොම හරි කවන්නේ. දැන් මම මේ ඉදිරියට කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා විශ්වාස නැතත් ඔයාලා මේ මෙන්න මේ ඇප් ටික පාවිච්චි කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකෙන් මේකේ ලොකේෂන් ඔන් කරලා අප්ඩේට් දුන්නාම වහින කරන ඒවා ගොඩක් දුරට බලගත්ත එක වහිනවද පායනවද සුළං කොහොමද තියෙන්නේ සුළඟේ වේගය ඒ ඔක්කොම පුරෝකථනය කරලා ඒගොල්ලෝ දෙනවා. ඉතින් එතකොට අපිට ගොඩක් දුරට මේ ඒවා බලලා මේ ඒ දේවල් කරේ. දැන් මම 2016 අන්තිම වගේ කොරියාවට ගියා. එහෙ ඉන්නකොට මම ඉන්නකොටත් අපිටත් එහෙ ලොකු කුණාටුවක් ආවා. ඒ එනකොට ඉතින් කල්ැතුව දැනුවත් කළා ෆෝන් වලට ඇලර්ට් එනවා ඔක්කොම සතියකට කලින් ඉඳත් වගේ ඊටත් කලින් වගේ ඉඳලා සමහර මා channel ඒ කියන්නේ ප්‍රවෘත්ති විකාශන channel තියෙනවා පැය 24ම සතියක් විතර එක දිගට මේක ගැනම කතා කරනවා. මේක එන්නේ මෙහෙම කොහොම වෙයිද මොනවද වෙන්නේ කියලා මිනිස්සු දැනුවත් කරන එකල්ලා ඒ මේකෙන් වැඩිම හානිය කියන්නේ මේක යන පාත් එක තියෙනවානේ. ඒ පැත්තේ සියලු දෙනා අයින් කරනවා. අයින් කරන්න පුළුවන් අයින් කළා ආරසිත දැන් වලට යවලා ඒ අවශ්‍ය පහසුකම් ගන්න. ඉතින් ඇත්තටම දැන් අපිට මේ දේවල් නැහැ. මේ කරන්න තියා හිතන්නේ නැහැ. මිනිස්සුන්ට මතකත් නැහැ. හරි ලස්සනට ඒ වුණාද ඒ අපි එකට මුණ දුන්නා. අපි මම හිටපු පරිට ඉච්චර ලොකුවට ඒක බලපෑමක් වුණා. නමුත් අපිටත් කම්පැනි පිටට යන්න එපා කියලා ඒ අවශ්‍ය අපේ බඩු බාහිර ආදී හුලඟක් આવත් යන්නේ නැති වෙන්න ගැට ගහලා කල්ැතුව මේව කළා. ඒකට මොනද ඉතින් ජීවිත හානි දේපල හානි අවම ගොඩක් දේපල හානි වුණත් ජීවිත හානි ගොඩක් අවමයි. මෙහෙ ඒවා දකින්න නැහැ. ඉතින් අපි ඇත්තටම ඉතින් ලංකාවේ සාක්ෂරතාවය 90 ගාණක් කියනවා. නමුත් ඉතින් මේ ෆෝන් එකේ මේ ඇප් එකක් පාවිච්චි කරන්න දන්න 10%ක්වත් නැහැ. ඉංග්‍රීසි උගන්වනවා මං හිතන්නේ පොඩි කාලේ ඉඳලා අපිත් ඉගෙන ගත්තා. මට නම් ඉංග්‍රීසි බෑ. නමුත් ඉතින් මේවා කියවලා තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් බලපුවාම මේ කවුරුත් බලන්නේ නැහැ. ඉතින් මේ හොඳට ඉගෙන ගත්තා. ඉතින් මම ළඟට ඇවිල්ලා තියෙන ඉස්කෝලේ IT උගන්වන ගුරුවරු පවා මේවා ගැන දන්නේ නැහැ. කිසිම කෙනෙක්. ඉගෙන ගන්න මං හිතන්නේ ඉගෙන ගන්න උවමනාවකුත් නැතුව. ඉතින් ඒ ළමයින්ට උගන්වන්නේ කොහොමද දන්නේ නැහැ. මොකද ඒවා ගැන කියලා දෙන්නේ ඉතින් Taman දන්නේ නැතුව ඒක කියන්නේ තමන්ගේ ජොබ් එකට අඩුම තරම තමන් ඉගෙන ගත්ත දේටවත් අදාළව මේ හොයන්නේ මේ Google එකේ ඉතින් සියලු දේ තියෙනවා. ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොයන්න පුළුවන්. ඉතින් මමත් ඉතින් ගොඩක් දේවල් මේකෙන් බලනවා. අතිබහුතරයක්දී ඉන්ටර්නෙට් එකෙන් 2008 වගේ 8 මම මේ ජොබ් එක කරන්න ගත්තේ. ඉතින් ඒ කරන කාලේ ඉඳලා ඉන්ටර්නෙට් මම පාවිච්චි කරන කාලේ අපිට තිබුණේ ඉන්ටර්නෙට් යන්න මේ GPRS ස්පීඩ් එක ෆොටෝ එකක් ඕපන් කරන්න වරුවක් විතර යන. ඉතින් කොහොම හරි ඒ කාලෙත් බලලා මේවා කරලා ඉල්ලලා මේ උනන්දුව තිබ්බින්ද ඉතින් ඒවා හෙව්වා හැමදේම මොනවද කියලා. දැන් මේ ඔයාලට පේන්නේ මේ අපි රාජාංගනේ මේ ව්‍යාපාරේ තියෙන ප්‍රදේශය. මේ තියෙන්නේ ජලාශය. එතකොට මේකේ මේ විශාල ජලාශයක් මේක.
දැන් මේකේ මේ හරියට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි පුත්තලම දිස්ත්‍රික්කයයි තුනම ආයින් වෙන විදිහට තමයි මේක පිළිහෙලා තියෙන්නේ. වැඩි කොටස රාජාංගනේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයිති. ඒතර ටිකෙන් කොටසක් කුරුණෑගල තමයි අනිත් ටික පුත්තලමට. දැන් මෙතන මේ තියෙන කලාවය මේ තියෙන මම ඉන්නේ මේ කලාවය කියන කොටසේ. ඔය තියෙන්නේ ගංගොතරින් නිතරම පීඩාවට ලක් වෙන කලාවය පල්ලිය. අනිත් පැත්තේ පාරේ මේ පැත්තේ පන්සල. මෙතනින් එහාට තියෙන විල්පත්තුව. දැන් නම් මේ හරි විල්පත්තුවක් නෑ. ඉතින් කැලේ කපලා ගොඩක් අය. ඊට අමතරව අපිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ ජලාශයට අමතරව මෙතනින් තියෙන අංගමුව. මේ අංගමුවත් පිටවාන් දාන කාලේ මේක මේ පැරණි වැවක්. يعني රජවරු හදපු එකක් මේක. පුරාණ වාරි මාර්ගයක්. ඒකත් මේ කලාවයට වැහිලා කලාවේ දිගේ තමයි පහළට එන්නේ මේ වෙහි කාලට. ඊට අමතරව රාජාංගනේ තියලින් තියෙනවා කලාව. ඔය ඉතින් රාජාංගනේ දෙයක් විතර ලොකුයිනේ. ඒක වතරත් මේකට එන්නේ වාන් දානකොට. ඊට අතරව තව තියෙනවා මේ සියමලංගමුව කියලා මහ විශාල වැවක්. ඒකත් පුරාණ වැවක්. ඒ වතුර එන්නේත් මේ රාජාංගනේට. ඒකට ඇත්තම ගත්තොත් රාජාංගනේ මම දන්න කාලෙක එකම එක කාලෙක තමයි මේ කන්න දෙකක් හෝ තුනක් වගා කරන්න බැරුව පාළුනේ. අපි පොඩි කාලේ අපේ පොල්ගස් එහෙමත් මැරුණා මේ ගොඩ තීච්ච ඒවා බේරුණා. ඒ කියන්නේ වතුර නැතුව වතුරට ඔරොත්තු දෙන විදිහට ඇතිච්ච ගස් බේරුණා. ජලයේ ආශ්‍රිතව ඒ කියන්නේ නැල මාර්ග ආශ්‍රිතව තිබුණු ගස් ගොඩක් කනාටු වෙලා කරටිය විතරක් ඉතුරු වෙන මට්ටමට විනාශ වුණා ඒ පෑවිල්ලට. ඒක තමයි අපි දන්න මුල්ම පෑවිල්ල. එතකොට ඒ කාලෙත් අපි කුඹුරු කරා. ඔය කුඹුරු පහළ තියෙන අයට උඩහා කුඹුරු වලින් කොටස දීලා වගේ කුඹුරු කරන්න ගත්තා. ඉතින් හොඳම කතාව මට මතකයි හැම කට්ටියටම කුඹුරු හම්බුණා. ඉහළ ඒ කියන්නේ ජලය දෙන දුර සීමා කරලා මිනිසුන්ට අක්කර කාලා හෝ බාගි වගේ දීලා බෙදලා මේ උඩ තියෙන කුඹුරු වලින් වගා කරගන්න කියලා. නමුත් අර පහළ ඉන්න අයට උඩ ඉන්න කුඹුරු වල කවදාවත් ඒ කුඹුරු වගා කරගන්න දුන්නේ නැහැ. මිනිස්සු ගියෙත් නැහැ. මොකද හේතුව ඒ තරම් අපේ මිනිස්සු හරි එකමුතු වැඩ ගන්න කැමති. මට මතකයි නම් මම ඉස්කෝලේ යන කාලේ සිද්ධිය වුණේ 90 ගණන් වල වගේ. කොඩක් පොඩි එතකොට මතකේ තියෙනවා එහෙම දෙයක් වුණා කියලා. ඒක තමයි අපි දන්න කාලේ. ඊට කලින් තිබුණාද දන්නේ නැහැ. මම 83 ඒ ඊට පස්සේ කාලේ වෙච්ච මතකේ තමයි මම ඔය කිව්වේ. එතකොට මේකේ ඇත්තටම අපේ වැවට මේක පිහිටලා තියෙන කලාවයනේ. මේකේ පුරාණ නම නම් මට මේක කියන්න බෑ. මේක පුරාණ නම කිව්වොත් එහෙම ඔයාලා ඔක්කොම මට බයිනවා මේ කලාවට අතීතයේ කියපු නම කිව්වොත් ඔය කදම්මනදී කාචරගම ඔය මොකද්ද කියන ඔය වර්ත කියන්නේ 800 ගණන් වලින් පස්සේ තියෙන නම නෙමෙයි මේකට කිව්වේ වෙන නමක් තියෙන්නේ. මේක හරි නම. ඒක කිව්වොත් ඔයාලා මට බයිනවා මේ ගොඩක් අය මේකට බනි බොරු කියනවා කියලා. එහෙනම් මම නම කියන්නේ නැහැ. අවශ්‍ය අය හොයලා බලා ගන්න. ඒක ගොඩක් වෙලාවට මම දැක්ක අන්තර්ජාලයේ දාලා තියෙනවා. එතකොට මේ වැව ඇත්තටම මේ රාජාංගනේ ඉන්න මිනිස්සු මොනවා කිව්වත් හරි වාසනාවන්තයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ. කියන්නේ අනුරාධපුරේ කොහෙට පෑවිල්ල ආවත් වතුර නැති වුණත් රාජාංගනේට වතුර නැති වෙන්නේ. මේකට මේ කොහොම හරි වතුර එකතු වෙලා කන්න පාළු වීමක් වෙන්නේ අවම වශයෙන් තමයි. ඉතින් වතුර අනිවාර්යෙන් තියෙනවා. එහෙම වෙලා මේ වගා කරනවා. ඉතින් ගැටලුවක් නැහැ. එතකොට දැන් මේ මෙවර ඔය වාරි මාර්ගයෙන් වතුර අයින් කරන්න පුළුවන් නැති එකට මම පොඩි චෝදනා කරා. ඒගොල්ලෝ කියනවා අපි මාසයක විතර ඉඳලා දොරවල් ඇරියා. ඇත්ත. ඒ මාසෙක විතර අපි වාන් දානවා මේ පටන් ගත්තේ. එතකොට දොරවල් ඇරලා මේගොල්ලෝ බැලන්ස් කරගෙන ගියා. ඉතින් මං හිතන්නේ මං දන්න විදියට ඔය ගම් වතුර කාලට වාරි මාර්ගෙට ඒක වැරදි නම් මම ඒක හරියටම ස්ථිරව කියන්නේ නැහැ ඒකම කියලා. පිටවානට අඩියක් පහලින් වතුර තියාගන්න කියන මේකේ තියෙන්නේ කියලා මේ වැවේ. ඒක මම දන්නේ නැහැ. ඇත්තටම හරියට මට ඒක මතකත් නැහැ. ඔය කීප දෙනෙක් කියලා දෙන මට ඔය සම්පත් මහත්තයා කෙනෙක් කෙනා ඒ දවස්වල කියලා තිබුණා. මට දැන් ඒක මතක නැහැ. මේ කොහොම හරි මෙවර මේ මාසෙක විතර ඉඳලා වැවාන් දානකොම ගිය අවුරුද්දෙත් ඒක එහෙම වුණා. මේ කුණාටු වෙනවා කියලා කිව්වට මේ අන්තිම මට මතක හැටියට ටීවී වල යන්න ගත්තේ 25ද 26ද මන්ද හරියට තදේට මේක. මේ එතකොට වත් මේක බලලා පොඩ්ඩක් මේ ඔය හිස් කරේ කියන්නේ වැඩිපුර වතුර ටිකක් අයින් කරලා දැන් සමහරු කියන අඩි 5ක් අඩු කරලා තිබ්බා.
මෙහෙම කියලා ඒක පිළිගන්න අමාරුයි. මොකද දොරවල් 10-8ක් ඇරලා තිබ්බා. දැන් මේ ගුණාටු වෙන මොහොත වෙනකොට දොරවල් 10ක් වගේ ඇරලා තිබ්බ. මේ කියන්නේ බැස්ස මෙහෙට පටන් ගන්නකොට දැන් ප්‍රධානම කේස් එකනේ රාජාංගනේ ලෝකෙටම යන්න මේ අර එතුවක්කාර රීදුරු මහත්තයෙක් බස් එකක් අරන් ගිහපු කෙනා වතුර පාරේ යන්න එපා කියද්දි. දැන් පාරේ බස් යන්නේ අපිත් මමත් ගියා දැන් මමත් ගිහලා අපි නවත්තන් හිටියා. පස්සේ කුමාරි අපිට ඊට කලින් දවසේ රෑ ෆෝන් වල සිග්නල් නැති වුණා. යන්තම් සිග්නල් තිබුණේ. එතකොට ෆෝන් එකේ කිසි දෙයක් කාටවත් යවන්න බෑ. ඒ නිසා මම මේ උදේම ගිහලා බස් නවත්තලා එතන වීඩියෝ ටිකක් අරගෙන ඇවිල්ලා මේ අනතුරක් තියෙනවා කියලා ඒ ටික සමාජ මාධ්‍යයට දාන්න කඩේට ආවා. මොකද මේ කඩේට මම ඉන්ටර්නෙට් හදාගෙන තියෙනවා කොහොම හරි ඇන්ටනාවක් සම්බන්ධ කරලා සිග්නල් අඩු වුණත් ගන්න පුළුවන් විදියට. ඉතින් එතෙන්ට ඇවිල්ලා වීඩියෝ ටික අප්ලෝඩ් කරලා ආපහු නැවත අතෙන්ට යනකොට තමයි එතන හිටපු අය කිව්වේ බස් එකක් දැම්මා. මේ ගියා ගන්න බෑ. නතර වෙලා තියෙනවා පන්සල ඉස්සරහා. අපි දැන් මේ කඹ දාලා ගන්න හදන කට්ටිය ඉන්න තැනට යන්න බලලා යන්න බෑ. ඒකට සැඩපාර වැඩිලා කියන්නේ මම ඉඳලා එන තැන ඉඳලා මීටර 50ක් විතර මීටර 30ක් විතර පස්සට වතුර පාර අල්ලලා වෙලෙවි. කලින් තිබ්බට වඩා. එතකොට අනිවාර්යෙන් බස් එක පන්සල හරියට යනවා කියන්නේ අනිවාර්යෙන් බස් එකේ බඳ හරියට වතුර තියෙන්න ඕනේ. ලේලන් බස් එක ගන්නේ. ජනෙල් මට්ටමට ආසන්නයේ වගේ වතුර තියෙන මොකද ඒ හරිය ඒ තරම් ප්‍රමාණයක යනවා වතුර ප්‍රමාණය. මේ එතකොට කට්ටිය ගම දාලා ගමේ තිබුණු හැමෝම ඉතින් ඇත්තටම ගොඩක් ඒ අවට හිටපු කට්ටිය කලාව ඒ අවට හිටපු පාර දෙපැත්තේ හිටපු ගොඩක් අය ස්වේච්ඡාවෙන් ගෙවල් වල තිබුණු කඹ ගෙනත් දීලා සමහර කඩවලිනුත් දීලා තිබ්බ කඹ රෝල් පිටින්. නැවත ඒවා ගන්නත් බෑ දැන් ඔක්කොම සියල්ල විනාශ වෙලා. ඉතින් මිනිස්සු එහෙම කරලා ඉවරලා කොහොම හරි බැලුවේ බස් එකේ ඉන්න අය බේර ගන්න මේගොල්ලන්ට යන්න එපා කියද්දි ගියත් ඔය බස් එකේ හිටපු සෙනග මේ අක්කලට hina වෙලක් තියෙනවා ගමේ අයට මේ යන්න එපා කොහොම මොකද මේ රියදුරු කියලා තියෙනවා මේක මම දන්නවා හැමදාම යනවා මම මේක මේ ගමේ ඔව් ගමේ කියන්නේ මෙයා මේ කළු ඒකට පුත්තර මේ කියන්නේ කසාලියව 17 කනෝ ප්‍රදේශයේ කෙනෙක් කියලා තමයි කියන්නේ මේ නිතර මේ පාරේ වාහනේ ලෝන කෙනෙක්. ඉතින් මේක මගේ ගම මම දන්නේ නැද්ද මම ඊට වඩා වතුරේ ගිහින් තියනවා කියලා ගිහින් තියෙන්නේ. මේකේ තියෙන ඔතන තියෙන මේ බාරපතලම සහ ඛේදජනකම කතාව මේ බස් එකේ ඉඳලා තියෙනවා. මම දන්නේ නැහැ හරියටම කවුද කියලා මහේස්ත්‍රාත්වරයෙක් කියලා කියන්නේ. මේ වවුනියා හෝ උතුරු පළාතේ කොහේ හෝ උසාවියක වැඩ කරන මහේස්ත්‍රාත්වරයෙක්. එතුමා හෝ එතුමිය දන්නේ නැහැ පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද කියන එකත් මේ බස් එකේ ඉඳලා තියෙනවා මගින් අතර. ඉතින් ඇත්තටම මේ ගමේ මිනිස්සු කෑ ගහලා තියෙනවා. උතනින් ගෑනු අපේ හිටියා ගැහණු කට්ටියයි ඒ පිරිමි දෙන්නේ පාරට පැනලා බස් එක නවත්තන්න හදලා තියෙනවා. උතන මේ යන්න එපා කියද්දී එයාලගෙත් ඇඟට අල්ලගෙන ඉතින් බස් එක ඇඟට එනකොට මිනිස්සු කැමති නැහැ නේ හැපිලා යට වෙන්න. එයාලා අයින් වෙලා තියෙනවා එහෙනම් යන්න කියලා. ඒ කෑ ගහලා කියද්දිත් මේගොල්ලෝ ගිහින් තියෙන ඇතුලේ කට්ටියත් ලොකුවට විරෝධතාවයක් පළ කළා නැහැ. හැබැයි එතනදී මේ සිද්ධියක් කළා තියෙනවා රාජාංගන හන්දියෙන් හෝ මේ ළඟින් නැගපු අපේ හිතවත් මල්ලි කෙනෙක් හිටියා. එයා උතනින් වතුර වැඩි ගමේ යන්න එපා කිව්වට පස්සේ එයා බහැලා තිබුණා. එයාත් එක්ක ආපු අනිත් යාළුවා ගිහිල්ලා තිබුණා. ඉතින් අර මිනිස්සයා බහැලා තිබුණා මෙතන එයාට අවදානම තේරෙන්න ඇති. මේක යන්න බෑ කියලා. මොන හදිසි වෙලේ තිබුණා. කොහොම හරි මේ අර නඩුකාර මහත්මයෙක් හිටියා කියලා තිබුණා. ඩච් කෙනෙක්. එයා ඉතින් ඇත්තටම ඇයි දන්නේ නැහැ මේ මෙච්චර මිනිස්සු කෑ ගහද්දි අවදානමක් තියනවා කියලා. එතුමා බස් එකේ හිටියනම් කතා කරලා කිව්වේ නැත්නම් මගේ කියන්න පුළුවන් මගේ තනතුර මේක බස් එක නවත්තන්න යන්න එපා කියලා එතුමාට කියන්න තිබ්බනේ. එතුමා හෝ එතුමියට මොන හදිසි රාජකාරියකට වාර්තා කරන්න ගියත් මේ ඉතින් මම නම් හිතන්නේ මේක ගලවා ගැනීමටත් මට ආරංචි විදියට බොහෝ දුරට එතුමා හිටපු නිසා මේක ගලවා ගන්න විශාල අවධානයක් යොමු කළා. ගුවන් හමුදාව එතුමා ඉහළට දැන්නුවට පස්සේ මේ වෙහසුනා කියන කතාව තමයි තියෙන්නේ. ගොඩක් අය මේ කතාව එළියට දාන්නේ නැහැ මාධ්‍යෙන්. මොන හේතුවටද දන්නේ නැහැ. එහෙම කරන්නේ. ඉතින් මේ ඇත්තටම මේ ওই බස් රථයේ රියදුරු කොන්දස්තර වගේම මේ මම නම් හිතන්නේ මේ ඔතන හිටපු නඩුකාර මහත්මයාත් මේ සිද්ධියට වග කියන්න ඕනේ හරියට. ඒ කියන්නේ රටේ නඩුකාරවරයෙක් කියන්නේ ඉහළම පුද්ගලයෙක්නේ. අනිත් අයගේ යුක්තිය පසඳෙල්ලන්න ඉන්න අධිකරණ කටයුතු කරන කියන්නේ සමාජයට ආදර්ශයක් විදියට ජීවත් වෙන චරිතයක් නේ. අපි දන්න විදියට බාහිර සමාජය සමග ගනුදෙනු අවම ඒ කියන්නේ එහෙම ඒ තනතුරේ හැටියට එහෙම ගනුදෙනු කරන්න බෑ. නිකන් හිරකාරයෙක් වගේ ජීවත් වෙන චරිතනේ. දන්න විදිය කොහොමද මම දන්නේ හරියට මට ඔය නීතියට සම්බන්ධයි කියන කතාවත් එක්ක.
ඉතින් එහෙම කෙනෙකුත් මේ බස් එකේ ඉඳලා මේකට ගමේ මිනිස්සු දැන් ඇත්තටම හො වවුනියාව හෝ එතනින් ඉහළ පැත්තේ කෙනෙක් නම් මේ රාජාංගනේ මෙතනින් යන වතුර ගැන එතුමා දන්නේ නැහැනේ. ඒක දන්නේ මේ නිතරම මේ අත්දැකීම මුහුණ දෙන ගමේ මිනිස්සු. ඒකට අපි මොන ජනාධිපති වුණත් මොන තනතුරක් දරුවත් ඇත්තටම මේ නොදන්න පළාතකට ගියාම හරක් බලන මිනිස්සෙක් කිව්වත් මේ ගඟට බහින්න එපා කියලා අපි ඒක පිළිගන්නවා. මොකද මේ හරක් බලන මිනිස්සයා ගඟට බහිනවා. වැවක් කොන ආන තැනකට බහැලා මේ මිනිස්සයා දන්නවා හරක් දක්කනකොට කොහෙන්ද වැවට බස්සන්න ඕනේ ගන්න ඕනේ කොහෙන්ද මට මෙතනින් යන්න පුළුවන්ද දැන් වතුර කොච්චර තියෙනද කියලා මිනිස්සු දන්නවා. ඉතින් මේ මිනිස්සයා ඉගෙනගෙන නැහැ හරක් බලන මෝඩෙක් වෙන්න පුළුවන්. නමුත් අරක සමග අත්දැකීම් එක්ක මේ මිනිස්සයා බුද්ධියක් තියෙනවා මෙතනින් මේක වෙන්න ඕනේ මෙහෙම කියලා. ඉතින් ඔය බස් රථයේ රියදුරට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ මම නම් හිතන්නේ මේ ඔය මහේස්ත්‍රාත්වරයා ගැන විමර්ශනයක් කරොත් හොඳයි. මොකද එතුමා ඒ වගේ කෙනෙක් නම් ඉතින් ඇත්තටම එතුමා කොහොමද යුක්තිය පාදගෙන වැඩ කරන්නේ කියලා මේ අච්චර ජීවිත ගානක් අරගෙන යන බස් එකකට වෙලා නිහඬව හිටියා ඒක ගැන. පෙර පිනකට හරි එතන හිටපුවාගේ වාසනාවට එක මිනිස්සෙක් අතුරුදහන් කියලා කිව්වා. දැන් ඊයේ තමයි එකක් දන්නේ. අර බේරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ වෙලා හිටපු ඒ හමුදාවේ නිලධාරි මහත්මයා ඉදින් හවස ගිහිල්ලා බලනකොට පොලිස් එක නම් නැහැ කොහෙ ගිහින් හොයන්න බෑ. එක්කෙනෙක් අතුරුදහන් වෙලා කියලා. නමුත් ඔය බේරගත්ත පිරිසෙනුත් බේරගෙන ගොඩට ගෙනලා විනාඩි 5ක් විතර යනකොට එක වයසක මිනිහෙක් මිය ගියා. මම දන්න විදිහට ඉතින් අපි ගොඩට ගත්ත තැන අනිත් අය කී දෙනෙක් මිය ගියද දන්නේ නැහැ. ඉතින් එතන මෙතන මනුස්ස ඝාතනය හිතාමතාම කරපු වැඩන්නේ. විශාල ජීවිතය අනිත් එක මේ සිද්ධිය නිසා දැන් ඇත්තටම රාජාංගනේ ওই සිද්ධියේ දීපලහානි තියෙනවා. නමුත් මේ ජීවිතහානි නවත්ත ගන්න තිබුණා. ඔතන ඔය ගිහිල්ලා ඔය බස් එක ඇහුවේ නැත්තම් මෙතෙන්ට යොදවපු හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, අනිත් නිලධාරීන් රජයේ ලොකුම අවධානය ගත්තා මෙතන මේ සිද්ධිය සම්බන්ධයෙන්. අපි සමාජ මාධ්‍යයට යොමු කරපු වීඩියෝ සහ අනික් අය කතා කරපු නිසා. ඉතින් එතකොට අර රටේ අනිත් පැත්තේ විශාල හානියක් වෙලා තියෙද්දිත් ඒවත් මගහැර මෙතන යොදවලා මේ මිනිස්සු බේර ගන්න උනා. මේ සිද්ධිය මාධ්‍යෙන් ගිහිතා මේක මොකක් හරි බැරි වෙලා හරි මේ ප්‍රශ්نين බේර ගන්න බැරුව බස් එකේ හිටපු ඔය 60 හෝ 70 ප්‍රමාණය මිය ගියා නම් ඒක මේ රජයට දැහැහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. අයි මේ හිතාමතා මිනිස්සුන්ව මරුව බේර ගන්න උත්සාහ කරේ නැහැ කියන එක. ඒ වාසනාවකට ඒ දේ නොවි මේ ජීවිත බේර ගන්න පුළුවන් වුණා. ඉතින් අර ඇතුලේ හිටපු අර වගකීතු නිලධාරීනුත් ඇත්තටම මේ බුද්ධියක් තිබුණා නම් උගත් වුණා නම් ඇත්තට මේකේ මේ බස් එක අරයි යන්න දෙන්න හොඳ නැහැ. නොදන්න පළාතකනේ අර රියදුරු මහත්තයා කොහොම කිව්වද වැතර සම්පූර්ණ මේ මාධ්‍යයෙන් පොලිසිය මාධ්‍ය සහ හැමදෙනාම මේ රියදුරුව හංගනවා. තාමත් එළියට දීලා නැහැ විස්තර කියන්නේ නැහැ. ආරංචි හැටියට දැන් අපි ගමේ ඉන්නේ මේ බස් එක ගමේ මල්ලි කෙනෙක් තමයි වැඩ කරන්නේ ස්ථිරව වැඩ කරන්නේ. එයා නැතුව වෙන කෙනෙක් తాවකාලික කෙනෙක් තමයි වැඩ කරලා තියෙනවා කියන්නේ. ඉතින් එතන මේ කොල්ලෝ ඉන්නවනේ ඉතින් දන්නවනේ කතා කරන අය ඔක්කොම කියන්නේ මෙයාම අධික මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා. මේ හෙරොයින් පාවිච්චියට. මේ බස් එක වදිනවා කියන්නේ හෙරොයින් පාවිච්චි කරලා ඊට පස්සේ කොළඹට ගිහින් දැම්මට පස්සේ හෙරොයින් ගහලා තමයි ඉන්නවා කියන්නේ. ඉතින් තමාට ඔහුට දැන් අතරමඟ ගන්න තැනක් නැති නිසා කොළඹට ගිහිල්ලා ඒ ගන්න අවශ්‍යතාව නිසා මෙයා ගියා වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා මේ සියල්ල මේ මාධ්‍ය යන්නේ නැහැ. ඒක කිව්වට පස්සේ සමහරට අපිට ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ගැටලුවක් නැහැ. ඉතින් මොන ප්‍රශ්න ආවත් මේ ඕක තමයි සිද්ධිය. දැන් ඒ කතාවට අමතරව දැන් මේ පැවේ කතාව මේකේ ඔය වාන්දරට වරීම ගැන මම කතා කරන්නේ නැහැ. මොකද ඒ කතා කරලා වැඩක් නැහැ. ඔකට මිනිස්සු බයින් එක විතරයි කරන්නේ. ඉංජිනේරු මහතුරු ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ දැන් හරියන්නේ. ඒගොල්ලෝ ඇරලා හොඳටම කරලා තියෙන්නේ. ඒ හින්දා ඒක අපි මෝඩයෝනේ. ඒ හින්දා අපි ඕක ගැන කතා කරලා වැඩක් නැහැ. මම ඔයාලට කියන්නේ රටේ කාලගුණේ කියන ඒවා විශ්වාස කරන්නත් එපා. ඔයාලට විශ්වාස නැහැ නේ. නැත්තම් ඒකනේ ඔයගොල්ලෝ මේකෙන් අයින් වුණෙත් නැත්තේ. බහුතරයක් මේවා පිළිගත්තේ නැත්තේ. ඒ හින්දා මින් ඉදිරියට ඔයාලා මේ ටික මේ විදිහට පාවිච්චි කරන්න. එතකොට ඔයාලට බොහෝ දුරට ලංකාවේ සියලු පළාත්වල පුළුවන් මේක පාවිච්චි කරන්න. මොකද මම මේක හොඳටම ටෙස්ට් ඒ කියන්නේ පාවිච්චි කරලා මම කරලා තින්නේ බොහෝ දුරට වහිනවකොත් වහිනවා. ඒක ස්ථිරයි. ඉතින් අර වහින ප්‍රමාණය ගැන ඒක දත්ත පොඩ්ඩක් බලලා හරියටම කොච්චර ප්‍රමාණයක් වහිනවද කියන එක ඔයාලා ඇනලයිස් කරගන්න. මේකෙන් මේ පායනවා දැන් ඔය කුසලි කුණාටුව ඇති වෙච්ච වෙලාවේ මම මේකේ චෙක් කරද්දී ඔය කුණාටුව ගිහලා ඉරිදා ඉවරලා සමුදා වෙනකොට ඉර පායනවා කියලා මේ දාලා තිබුණා. ඉතින් මම ඔක ලිව්වා. ඉතින් මම ඇත්තටම මේ අනාවේකීකාරයෙක් නෙවෙයි. නස්සත්තවත් ඔය භූත බලවේගයම කේසයක් නෑ. ඒක මුලින්ම කියන්න ඕනේ. එතකොට මේ කිව් විදිහට මිර පෑවුවා. ඒ කියන්නේ මේවා දාන්නේම බොරු නෙමෙයි ඇත්ත. ඒක මිනිස්සු බලන්නේ නැති එකයි දුක.
මෙච්චර තාක්ෂණයක් තිබිලා දැන් මම නම් මෙතෙන්ට එන බහුතරකට මේ කතාව කිව්වා. දැන් ඔය විශාල හානියක් වෙලා තියෙන පල්ලියවත්ත කියන ප්‍රදේශයට එතන මේ ඒ පල්ලියට හැමදාම ඉතින් ගම් වතුර එනවා. ඒගොල්ලොත් ඉතින් ඒක අර වෙනදා වගේ එන්නේ කියන එක මතේ තමයි. එතන අන්තිම මොහොතේ බස් එකේ හින්දා තව 4 දිනක් කැලේ හිර වෙලා හිටියා. කැලේනේ පල්ලිය උඩ ගස් උඩ. පල්ලියේ ගස් වල හිටපු 4 දෙනා ගත්තෙත් නාවික හමුදායෙන් බොහොම අමාරුයි. තව ටික ඒකට ගන්නත් බැරි වෙනවා. එනේ මේ පල්ලියේ මේ කට්ටිය මං කලින් දැනුවත් කරා සති දෙකකට විතර කලින් ඉඳලා මේ පල්ලියේ සිස්ටර් එනවා මෙතන අපේ කඩේට නිතරම එනවා වැඩ කරගන්න. මම සිස්ටර්ට කිව්වා ඉතින් මෙහෙම දෙයක් තියෙනවා මේ අනාථ නිවාසයක් තියෙනවා වැඩිහිටිය නිවාසයක් තියෙනවා. කට්ටිය අයින් කරගන්න බලන්න මේ සිස්ටර් පළවෙනි වතුර එනකොටම මොකද මේ පාර ටිකක් තත්ත්වේ භයානකයි කියලා. මම ඉතින් සිස්ටර් එළියට ගියයිද දන්නේ නැහැ මෙහෙම කිව්වා කියලා. ඉතින් සිස්ටර් නිතරම hina වෙලා අමාරුයි මංජුල කොහොමද ගෙනියන්නේ වයසකයි ඉන්නේ උස්සයි යන්නවත් බෑ බොහොම අමාරුවෙන් ඉන්න කට්ටිය ඉන්නේ කියලා හැමතිස්සෙම කිව්වේ කියන වෙලාවට. ඉතින් මම ඉතින් ඒ කට්ටිය නම් මොකුත් දුන්නේ නැහැ. ඒ කට්ටිය ගත්තා කොහොම හරි ගිහිල්ලා කවුරුන් ඔයගොල්ලෝ එළියට ගත්තා ඔක්කොම. ඒක කියන්නේ මෙව කරන්න හැදින්ද ඔයාලා ඒ කතා ඔක්කොම පිළිගන්න එපා. හොඳම දේ මේ ඔයාලම මේ කාලකුණේ බලා ගන්න. ෆෝන් එකේ තියෙන ඇප් දාගෙන අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ සල්ලි දීලා දාගන්න. සල්ලි දීලා දාගත්තොත් මේකේ තව ගොඩාක් විස්තර බලා ගන්න පුළුවන්. ඒකට මට හරියටම ගාන මතක නැහැ. ඩොලර් කිහිපයක් ගෙවන්න වෙනවා අවුරුද්දට මේ පැකේජ් වගේක් තියෙනවා. දැන් එතකොට මේ කිද්දිය මම දැනගත්තාට පස්සේ මම නොකිය ඉඳලා බැරිම තැන මම මේ වීඩියෝ එකක් දැම්මා. ඒකත් හැබැයි තව එකම් බලලා තියෙන 2400 මේ වලට පේනවද දන්නේ නැහැ මෙතන. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනතුරු බලලා තියෙන 2400. මේ තියෙන්නේ මේ කොණාටුව 24 වෙනිදා පටන් වෙනකොට ලංකාව ආසන්නට ඇවිල්ලා මේ තියෙන ඔය ආපු ගමන් මාර්ගේ ඇවිල්ලා මේක ඒ දවස් වෙනකොට යන හැටි ඊට පස්සේ රට මැද්දට ඇවිල්ලා මේක රට මැද්දේ තිබිලා එහාට යනවා ඉතින් අඩුමතරමේ මෙච්චර මේක මේ රට ආසන්නයට ඇවිල්ලා මේ පටන් අරගෙන ආසන්නයට ඇවිල්ලා වහින්න පටන් ගන්නකොටවත් මේ වාරි මාර්ග ටික හිස් කරගත්තා නම් මෙච්චර දේපල හානි ජීවිත හානි වෙන්නේ නැහැ. කවුරු මොන නිදහසට කාරණා කිව්වත් ඒක ඕනම මොඩියෙකුට තේරෙනවා. දැන් සමහරව තර්ක කරනවා වතුර නැතුනොත් ඊළඟ කන්නේ කරන්නේ කොහොමද කියලා. කන්නේ කරන්න මේ සුජීවත් වෙලා ඉන්න බෑ. එක කන්නේ පාඩුනා කියලා මැරෙන්නේ නැහැ නේ. දැන් මේ රාජංගනේ ආයේ ප්‍රධාන චෝදනාව ඒක. දැන් රාජංගනේ බලමයි Facebook එකේ බාන රාජංගනේ ප්‍රශ්න ගොඩක් මම දාලා තියෙනවා. මේ ගොඩක් අය කියනවා දැන් මේ රාජංගනේ වැවහිස් වුණා මට දැන් චෝදනා කරලා තිබ්බා මගේ හිතවත් යාළුවොත් රාජංගනේ වැවහිස් වුණා නම් මේ වතුර නැතුණා නම් කොහොමද මේ කන්නේ කරන්නේ කුඹුරු ගන්නට තොපි කණ්ඩ නැති වෙනවා මෙතන කුඹුරු කරගන්නේ නැහැ කියලා එතනක් බයිනවා කියලා. මේ ඒ වුණාට මේ වැවෙහි පහුගිය දවසක මේ දකුණු යුරේ සොරවුවේ පින්නෙක් යනවා. ඒ පින්නෙක් යන්නේ යාල කන්නේ අවසානයේ. ඊට පස්සේ ඒක වහගන්න බැරුව මේ සම්පූර්ණ වැව හිස් කරා මේක මේ පින් එක දාගන්න. කිමිදුලුම් කරව ගන්න බැරි වෙන්න කියලා. ඉතින් එතනත් ඊට පස්සේ ඇත්තටම මේ යාල කන්නේ මහ කන්නේ අතරේ මෙහි මුං ඇට වගා කරනවා. සම්පූර්ණ මේ වම් යුර දකුණු යුර. මම හිතේ ලොකු ආදායමක් එනවා. ඒකෙන් ඇත්තන ලොකු ආදායමක් ගන්නවා. ඉතින් ඔය රටින් මුං ඇට කියන එක ගොඩක් දුරට පාලනය. ඉතින් මේ වාරි මාර්ගයේ කුසිකර්මික කරපු හොඳ තීරණයක් ඒ කාලේ. ඒ කළා මුං ඇට වගා කරපු එක මේ හැම කුඹුරකම බොහෝ දුරට මිනිස්සු මුං ඇට වගා කරනවා. හොඳ ආදායමකුත් ගන්නවා. ඉතින් මෙවර මේ යලකන්නේ මුං ඇට වගා කරන්න උන්නේ නැහැ. මේ ඔය වැවේ වතුර හිස් කරා මේ පින්නෙක් ගහ ගන්න ඕනේ කියලා. නැත්නම් එතන කිමි දෙන්න බෑ කියලා. ඇත්ත ඉතින් මේ වතුර ප්‍රමාණයක් එක මේ කිමි දෙන්න බෑනේ. නමුත් ඉතින් ඕකට ගානක් වියදම් කළා හරි මේ මුහුද මැද්දේ තෙල් හරනවා නම් මේ ගිහිල්ලා මොනවත් නැතු මුහුද හිස් කරන්නේ නැහැ තෙල් හරන්න අපි දැන් ගඟ කරා පාලමක් ගහද්දී ගඟ හිස් කරන්නේ නැහැනේ පාලම ගහන්න. ඒතර වහන්න විකල්පයක් හදාගන්න තිබ්බ සල්ලි වියදම් කළා. මොකද මේ සල්ලි වියදම් කරන්න පාඩු නැහැ කියන්නේ මේ මුංගට ආදායමින් ඒක කවර් කරගන්න පුළුවන් මං හිතන විදිහට මේ රටින් ගේන්න යන ඩොලර් ප්‍රමාණයක බලපුවාම මේ තාක්ෂණය නැතුව නෙවෙයිනේ මේ කාලේ. ඒක කරේ නැහැ. ඒක හිස් කරා හැබැයි ඒගොල්ලන් ඒ වුණාට මේගොල්ලන්ට මේ එතර කන්නේ පාඩු ඒ අතරමැදි කන්නේ පාඩු වෙච්ච එක සහ ලාභي ගැන මොකුත් ගන්න එක රීමක් කරලා නැහැ. නමුත් මේ පාර කුණාටු වෙන්නේ නැතුව ගිය ගොඩක් අය කියන්නේ කුණාටු ආවේ නැත්තම් වැවහිස් වුණා නම් ප්‍රශ්නයක් වෙනවා කියලා. දැන් මේ එහෙම ප්‍රශ්නයක් වෙලා හරි පාඩුවක් වුණා නම් ඉතින් ඇත්තටම නිලධාරියෙක් විදියට මම මිනිසුන්ගේ දේපල ජීවිත බේර ගන්න මම මේ තීරණය අරගෙන හිස් කරේ කියලා. ඉතින් පාරිභාග ඉංජිනේරුවන්ට සම්පූර්ණ බලතල මම දන්න විදියට තියෙනවා මේ එහෙම අවදානමක් తీරණ කරා. ඉතින් ඒක මොනසෙර ගැලවෙන්නත් පුළුවන්. ඉතින් දැන් ජනතාවට උනක් කියන්න පුළුවන් නේද රටේ මෙච්චර විනාශයක් වේගනෙද්දී අනුරාධපුරයට වහින්න ගන්න කලින් ලංකාවේ අනිත් පැති වල වැස්සනේ. පස්සේනේ අනුරාධපුරයට වැස්සේ.
මේ ගංගා වතුර එන්න ගත්තේ මේ ආදි නැගෙනහිර පැත්තට ඒ පැති වලට කඳුකරයට වැහැලා අධික වැසි ලැබුණාට පස්සේනේ මේ උතුරු මැදට වහින්න ගත්තේ මිලිමීටර් 200 පැනලා ඉවරලා. ඉතින් එතකොටවත් තේරෙනවනේ ඕන මිනිස්සෙකුට මේ ප්‍රශ්නේ එනවා කියලා. නමුත් ඒ වෙලෙත් දොරවල් 10 15 ඇරලා තියෙන. ඉතින් විශාල ප්‍රමාණයක් ඇලවිලා ඔය අඩු කරගත්තා නම් ඔය කලාවෙන් එන වතුර බැලන්ස් කරගන්න තිබුණා කවුරු නැහැ කිව්වා. දැන් ඉතින් බැලන්ස් වුණේ අන්තිමට ජීවිත බේර ගන්න දොරවල් වැහුවේ. ඔය බාන්ටිකිනු පිටින් වතුර දාද්දි මේ මිනිස්සුන් අර ඉහළපම ඉන්න වහලෙන් උඩට වතුර යන්නේ නැති වෙන්න කියලා වෙලා එතන මේ මෙහෙමට සම්බන්ධ වෙලා හිටිය හමුදායේ නිලධාරියා කතා කරලා වෙලා ඉංජිනේරුවාට දොරවල් ටික පාලනය කරගෙන පිටින් වතුර දාගෙන වැවත් බේරගෙන දැන් ඔය කැඩුන්නේ නැහැ නේ. ඔය කපන්නත් ලෑස්ති වෙනවා ඉන්න කියලා ආරංචි ආවා අපිට. නමුත් කැපුවේ නැහැ කියන මහත්තයා කපන්නේ නැහැ කො කියලා. ඒකත් හොඳයි. නමුත් ඉතින් මේ ඒක යම් කිසි ප්‍රමාණයක වහගෙන තියාගෙන අර වහලෙට උඩින් වතුර නොයන විදිහට වහගෙන තියාගෙන ඒ කියන්නේ සමස්ත ව්‍යාපාරයේම අවධානය දාගෙන මේ කට්ටිය බේරගත්තනේ. බැලලා හරි වැව කන්න නම් ඉතින් අද මට කතා කරන්න වෙන්නේත් නැහැ නේ මෙතන. මට අපිත් නැහැ අද. ඒ අවධානමත් අරගෙන දැන් කට්ටිය බේරගත්තේ. ඉතින් අර වෛද්‍ය හරි මේ වැව අඩු කරගන්න තිබුණා. ඉතින් දොරවල් විශාල ප්‍රමාණයක් කරලා එහෙනම් ඉතින් මිසු ගම් වතුර තියෙනවා. අයින් වෙලා දෙපැත්ත වෙන හානිය වෙන්නේ කලාවේ නිම්නයට විතරනේ එතකොට. මේ දැන් පාරවල් කැඩිලා දැන් සම්පූර්ණ ගමනාගමනය කලාවෙන් ඇහැරිලා තියෙන්නේ ගන්න දෙයක් නැහැ. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒව හදන්නත් තාම අදහසක් නැහැ. ඉතින් මේ වගේත් එක ජීවිත හානි කීපයක් වුණා පිටපලත් තුලයි. මම මේ තියෙන්නේ කුණාටුව ගමන් කරන මාර්ග අනිත් එක මම දන්නේ ඉතිහාසය. මම දැන් මේවා බලන්න ගත්තට පස්සේ මම දැක්ක පළවෙනිම කුණාටුව මේ බටහිර පැත්තෙන් ඇතිලා ආපු. මේක ඇත්තටම හරිම අස්වාභාවිකයි. එනේ සාමාන්‍ය ලංකාවේ කුණාටුවේ තියෙන්නේ ගිනිකොණ දිග සුමාත්‍රා පැත්තට වෙන්න තියෙන ඒ ගිනිකොණ දිග මොහොතේනුයි බොහෝ දුරට බෙන්ගාල බොක්කේ. බෙන්ගාල බොක්කේ ආපීඩනයත් එක්ක තමයි ඉතින් අර අපිට තියෙන වාසිය මේ බෙන්ගාල බොක්ක තියෙන හින්දා ගොඩක් වෙලාවට ලංකාවට එන කුණාටු ඔක්කොම ඉන්දියාවට යනවා. මේ ගිනිකොණ දිගින් පටන් ගන්න වුණොත් මුහුද හරහාම ඇවිල්ලා මේ නැගෙනහිරින් එක්කෝ මඩ කලපුව එහෙම නැත්නම් පොතුවිල් තිරිකුණාමලය මේ ආසන්නෙන් ඔය යාපනයේ ආසන්නෙන් ඉන්දියාවට එන ලංකාවට ඇතුළට එන්නේ. නමුත් මේක මෙවර මෙච්චර හානියක් වෙන්න ප්‍රධානම හේතුව මේ බස්නාහිරින් ආපු එක මේ ඇත්තට මේ සුළං රටාවට කිසිම සම්බන්ධයක් නැති පැත්තකින් මේ කුණාටුව ඇති වෙන්නේ. ඒක ඔයාලම තීරණය කරලා බලන්න. මේ මම පෙන්නන ඔයාලට වින්ඩි ඇප් එකේ මේ තියෙන මේ ඇප් එක වින්ඩි එක. එතකොට අපි මේ සුළං රටාවක් ගත්තාම මේ පැත්තෙන් අපිට කුණාටු වෙන්නේ නැහැ. කිසිම අවස්ථාවක මෙතන මේ බටහිර මේ තියෙන්නේ බටහිර වෙරළේ මේ කුණාටු ඇති වෙන්නේ නැහැ අපිට. ඇතුණත් මෙහෙට එන්නේ නැහැ. මේ අපිට මේ ලංකාවට බලන සමකේ තියෙනවනේ. සමකේ තියෙන දැන් මේ පැත්තෙන් එන හුලං ඇවිල්ලා මෙතනින් සමකේ නිසානේ හැරිලා ගිනිකොණ දිග නිර්ත දිග වෙන්නේ. පහලින් හවන සුර නිර්ත දිග මෝසම විදියට එන්නේ. ඒකට මේ පැත්තෙන් එන එක ඊසාන දිග මෝසම. එතකොට ඒකත් ඇවිල්ලා මේ කඳුකරේ වැදිලා රටට ලස්සනට වැසි ටික ලැබිලා මේ හරි සුන්දර පිහිටීමකනේ මේ රට තියෙන්නේ. කවුරු මොනවා කිව්වා මේ රටේ අයට අගේ නැති වුණාට අතීත මිනිස්සුනා මේකෙන් ප්‍රයෝජන ගත්තා. දැන් අයට බැරුණාට දැන් මේ තියෙන්නේ ඉතින් මේක මේ නිර්ත දිගයි ඊසාන දිගෙන් වහිනින්දනේ මේ මන්නාරම් ප්‍රදේශයයි මේ හම්බන්තොට මේ ප්‍රදේශي වියලිලා තියෙන මේගොල්ලෝ වැල්ලවාය අම්පාර පැත්ත මේ අම්පාර නම් එච්චර වියලි නැහැ. නමුත් මේ ටික කාර්කස කරලා දැන් වැල්ලවාය ගත්තාම ටිකක් කාර්කසක ප්‍රදේශයන්නේ අර පැත්තෙන් බණ්ඩාරවල සීතල මීදුම පේනවා වැල්ලවාය ටවුන් එකට. නමුත් වතුර නැහැ. මොකද මේ කඳුකරයෙන් පටන් ගන්න ගංගා සියල්ල ගලන්නේ දකුණටයි බටහිරටයි උතුරටයිනේ. එතනින් මේ පැත්තෙන් නැගෙනහිරට යනවා. මේ හරියට ගිනිකොණ දිගට පැත්තට ගංගාවක් නැහැනේ. මගින් පටන් ගන්නව නැත්තම් මේ වැල්ලවාය පැත්ත වෙලෙන්නේ නැහැනේ. මන්නාරම් පැත්තටත් ඒකනේ වෙලා තින්නේ. එක වැස්සකදී විතරයි වතුර ලැබෙන්නේ. ඊසාන දිග මෝසමේ. මේ ඔන්න ඕක තමයි ඇප් එකේ තියෙන්නේ. මෙන්න මේක පාවිච්චි කරන මේ සුළංගෙත් එක්ක ඔක්කොම බලාගත්තා මේ මෙතන වෙදර් රේඩාර් සැටලයිට්. ඉතින් අපේ ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව මම හිතන්නේ සැටලයිට් නම් නැතුව ඇතිනේ වෙදර් සැටලයිට් කුලියටවත් අරගෙන. අර කාලයක් ආවේද රොකට් එකක් නම් ගියා නේද ඒක. ඒව මොකද්ද වුණාද කිව්වා නෑ කිව්වා තියෙනවා කියනවා. අපි දන්නේ නෑ ඒක කායේද මොකද්ද කියලා. දැන් ඕවා ගැන කතා කරනවා දේශපාලන මඩ ගන්නවා. දැන් කාලයක් ඕවා ගැන ඔය
විවේචනය කරාම 2015 වගේ ඔය රාජපක්ෂ ආණ්ඩුව ජිප් එක කියලා බැනුම් ඇහුවා. ඔවත් මගේ Facebook එකේ ඇති මම 2009 ඉඳලා ඉන්නවනේ ඔය විස්තර. ඊට පස්සේ දැන් නම් තනිකරම බයියෙක් වෙලා ඉන්නේ දැන් මේවා කියනකොට JP කාර්ය මේ JP ආයත. මම 2015 පස්සේ ඡන්දෙත් දාලා නැහැ. ඇත්ත කියන්නේ යන්නෙත් නැහැ දාන්න මින් ඉදිරියට. මේ ටික බලන්න ඔයාලා මේකෙන් බලා ගන්න පුළුවන් සුලන් රටාව මේ තියෙන මේක මේ ලෝකෙ මේවා තියෙන ලංකාව විතර නෙමෙයි. පිටරටින් දෙන්න දාන ඇප් නේ. තාම මේ දැන් මේ උණාටුව ඇති වෙලා තියෙන දැන තාමත් ඒක මෙතන යාපනයේ කිට්ටුවෙන් ඉන්දියාවට යනකොට තාම ගිහිල්ලා නැහැ. ඒකයි දැන් මේ උතුරු පළාතට තාමත් අදවැසි ඇති වෙන්නේ නැගෙනහිරට මෙතන කැරකෙන හින්දා. මේ දැන් අද තියෙන තත්ත්වෙනේ. මේකේ මේ සම්පූර්ණ ලෝකෙම අපිට බලාගත්ත හැකි සුලන් රටා ටික මේ. අද රතු පාටින් තියෙන අවදානම් සුලං කලාව මේ රත් වෙලා මේ ලා නිල් පාට වෙලා සුදු වෙලා තියෙන මේ එක. මේක තමයි කතාව. මේක තමයි සුලඟත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මේ කුණාටු ඇතිලා කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ඊට අමතරව මේ මෙන්න මේක වෙද මේ තියෙන වෙද channel කියලා. මේකෙන් බලාගත්තේ මේ සතිය දවස් 10ක් විතර වගේ මේ වහින එක දෙනවා. මෙතනින් ඔයාගේ මේ ප්‍රමාණ අවශ්‍ය විස්තර ටික දීලා මම ඉතින් ෆෝන් එකේදී Android app එකේදී නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගෙවලා ගන්නත් පුළුවන් මේක ෆ්‍රී ගන්නත් පුළුවන්. ගෙවලා ගත්තොත් පහසුකම් වැඩි. ඒකයි කතාව normal නිකන් ගතියකට ටිකයි දෙන්නේ හැම්බෙන්නේ. තමයි ෆෝන් එකේ තියෙනකොට ෆෝන් එකේ පෙන්වන්න බැරි හින්දා මම මේ කම්පියුටරේට මේක ඇඩ් කරලා නැහැ. මේකෙත් දවසේ පැයෙන් පැයට වැඩි ගන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ හරි මේකෙන් පැයෙන් පැයට දාලා තිබුණොත් අප්ඩේට් එක බොහෝ දුරට වහිනවා. පොඩි වෙනසක් වෙනවා නමුත් වහිනවා. ඒක කතන්දරේ මම දැන් අවුරුදු 4-5ක ඉඳලා බලන 2020 ඉඳලා වගේ මම මේ ඇප් එක පාවිච්චි කරනවා. මේ වින්ඩි 1 2 මේ දෙක. ඕක තමයි මේ ටික පාවිච්චි කරන්න. කාටවත් බයින්ඩ් එපා වැඩක් නැහැ මේ මොකද මේකේ වගකීමක් ගන්න කෙනෙක් නැහැ. තමන්ගේ රාජකාරියවත් වගකීමක් ඇතුව කරන්න කැමති අය නැහැ. ඒක අරගෙන බයයි. ඒ කියන්නේ තමට රැකියාව නැති වෙයි, පහසුකම් නැති වෙයි. හරි දෙයක් ඇත ඇත්තට සමහරවිට හරි තීරණ ගත්ත මිනිසුන්ට ගෙදර යන්නත් වෙනවා මේ රටේ මේක මේ රටේ හැටි. ඔයාලා ස්වාධීන වෙන්න මට ඉල්ලන් තියෙන එකම දේ ස්වාධීනව නැගිටින්න. එතකොට බේරෙන්න මේ හැමදේම ලේසියි. දැන් මම නම් හැමදේම ඇහත් කරන දෙන්න මේ අපේ පැත්ත සම්පූර්ණම විදුලිය එන හිටියා කුණාටු වෙන්න කලින් දවසේ බස් එක ගිය දාට කලින් දවසේ හවස ඊට පස්සේ ලයිට් නැහැ හැමතැනම ෆෝන් ඕෆ් මොකුත් නැහැ. ඉතින් මම මේ ඕෆ් ග්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක් ගහගෙන ගැහුවේ 2020 ගහගෙන හදාගෙන ඉතින් මම ඒව අප්ඩේට් කරගෙන මට කරන්ට් එක තියෙනවා දවස් 4කට විතර හරි පාවිච්චි කරන ඉර පෑවුවේ නැතත් දවස් 4-5ක් දුවා ගන්න කරන්ට් එක මල් ළඟ තියෙනවා. මේ ඉතින් මේ දේවල් කරගන්න බලන්න ඉතින් කොහොම හරි පුළුවන් අය ඉතින් සල්ලි නෑ අපිට කරලා දෙන්න කවුරු ඉතින් කරලා දෙන්න කවුරුත් නැහැ ඉතින් මමත් අනියක සේරම කරගත්තේ. රජයෙන් අරගෙනවත් මේ අරගෙන මට ඉතින් සමහරවිට මම ඔය සෝල් හයි කරනකොට එහෙම කුඹුරේම වතුර ගන්න සෝල් හයි කරා. අහලා පාලයි කියලා දුන්නා කට පිස්සු කියලා. මාදරවත් මගේ ඊටමට විදුලිය අරන්නේ නැහැ මම සෝලා වලින් තමයි සියල්ල කරගන්නේ. මේ ඕකයි කතාව. ඉතින් මේ බලන්න මේ හොඳට බලන්න මේකේ මාර්ගෙ මේ බටහිරින් එන්නේ කවදාවත් එන්න බැරි වැඩක්. මේක ඇත්තට ස්වභාවික කුණාටුවක් නෙමෙයි කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. ඔයාලගේ එහෙම ඒව නෑ හදන්න බැරි මේ කියලා. ඉතින් මොකද මේ ෆෝන් එන්ඩිසෙල් ෆෝන් එකකින් කතා කරනවා කියන්නේ මොන බලන් කතා කරන ෆෝන් ඒ කියලා හිතුවෙත් නෑ නේද? දැන් ඉන්නේ මේව දන්නේ අපි ඔක්කොම බටන් ෆෝන් එකේ ඉඳලා ෆෝන් නැති කාලේ ඉඳලා විදුලියත් නැති කාලේ ඉඳලා අපි හිටියේ. පොඩි කාලේ ඉඳලා ඉතින් අපි දන්නවා මේක වෙනස් වෙනවා තාක්ෂණය අප්ඩේට් වෙනවා. ඉස්සරහට එන දේවලුත් ඔයාලට ඕනනම් බලා ගන්න මේ Google එක තියෙනවා. ඉන්ටර්නෙට් තියෙනවා ෆෝන් එක තියෙනවා මේකේ මිය තමන්ට අවශ්‍ය දේවල් බලන්න. ඔයාලට හිතනවා නම් අපිට ලෝකෙ ඉස්සරහට මොකක් වෙයිද කියලා 20යි 30 අපි නොති අවුරුද්දේ ලෝකෙට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකට මේ එනවා විස්තරයක් මේ. 2030 කිව්වා 2030 විතරයි ගහලා තියෙන්නේ. Agenda for Sustainable Development. ඉංග්‍රීසි දන්නව නම් හරිය දැන් ට්‍රාන්ස්ලේට් තියෙන Google Translate එකකින් මේ විතර කියව ගන්න පුළුවන් ඔයාලට. මේ ලෝකෙ 2030 පුනර්ජනනීය Sustainable Development කියන පුනර්ජනනීය බලසත්ත්වයෙන් දිගෝලිය මෙව්ව එකකින්ද ඩෙවලොප්මන්ට් සංවර්ධන. මේව කියවලා බලන්නකො මොනවද මේ තියෙන්නේ කියලා නිකමට ඉංග්‍රීසි දන්නේ නැහැ හොඳට. කියවලා බලලා ලෝකෙ මොනවද සැලසුම් මේගොල්ලෝ කරලා තියෙන්නේ කොහොමද යන්නේ කියලා ඈ තව එකක් තියෙනවා ඇජෙන්ටා කියලා. ඉතින් මේක අපි දාපුවා නෙමෙයිනේ. කවුරු
ආයතන වලින් මොනවා හරි දාපුවානේ. අනිත් එක දැන් මේ Windows නේ ගොඩක් අය පාවිච්චි කරන ලංකාවේ මේ Windows වල මේ විතර බලන්නකො මේ කාලගුණේ දැන් තියෙන සෙල්සියස් අංශක ගානේ එතෙන්ට ගිය ගමන් මේ මොනවද මේ වැටෙන්නේ කියලා මේ අංගම මේ උදේ 2 3 කොහොමද තියෙනද මේ හිතත් තියෙන්නේ. ඉතින් මේවා පාවිච්චි කරන්න ඕගොල්ලෝ අන්තර්ජාලය යනවනේ ඇත්තටම දැන් ඩේටා දාන්නේදී මිනිස්සු ඉන්නේ නැහැ. ඉංග්‍රීසි දන්නේ තුනක් කවන්නේ ට්‍රාන්ස්ලේට් හරහා දාලා ට්‍රාන්ස්ලේට් කරගන්න. ඉතින් අපි හැමෝම ඉංග්‍රීසි දන්නේ නැහැ. අපි සිංහලනේ. ඉංග්‍රීසි කරන්න ඕන කියලා එකක් නැහැ. ඉතින් මම නම් ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. මම ලැජ්ජ වෙන්නේ නැහැ කියන්න නම් බෑ. ඉංග්‍රීසි කතා කරා. ඉතින් මේ ඒ වුණාට මේ මමත් Google Translate පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් කවුරු හරි එක දෙයක් පැහැදිලි කරගන්න කියන දේ නම් සමහර තේරුම් ගන්න පුළුවන්. කතා කරලා ඉතින් වචන දෙයක් කියන්න පුළුවන්. ඉතින් මට ඉංග්‍රීසි අවශ්‍ය වෙලා නැහැ. ඉතින් මම කොරියාවෙත් ගියා කොරියන් ඉගෙනගෙන. ඉල්ල හෙත් වැඩ කළා මේ සම්පූර්ණ හිතේදී මම මේ වීඩියෝ කරලා දැම්මා. ඉතින් මටත් බලන්න ඕනේ නේද? ඉතින් ඇත්තටම හමුදාවේ සානාවික හමුදාවේ මේ එයාට ගොඩක් ස්තුති වෙන්න ඕනේ මේ ඇත්තටම ගොඩක් පිං මේක සිද්ධියට මැදිහත් වෙලා බේරගත්තට මාර මානසිකයක් වුණා. ගමේ ඇත් ඉන්නවා. ගමේ කැපකිරීම කරපු ගොඩාක් අය ඉන්නවා. මේ මම පුද්ගලෙක් ඉන්නවා මම ඒ ගැන කතා කළා වල දෙන්න මෙතන මේක බේරගන්න ලොකුවට මැදිහත් වෙච්ච එක ගැන විස්තර අරගත්තා. තමගේ ජීවිතය ගැන වුණත් ඉතින් ගියපු කෙනෙක් ඉන්නවා මේ කිසිම ලයිෆ් ජැකට් එකක් අම්ම කොහෙන්ද නැතුව මේ ඔහොම තමයි. ඉතින් බලමු ඉතින් පරිස්සම් වෙන්න. ඉතින් මේ කාර්බෝනෙත් එක්ක අපිට හැරෙන්න බෑනේ. මේ ස්වභාවිකම ඕකුතිම හොය තියෙන දේවල් එක්ක පාලනය වෙන දේවල් එක්ක අපිට නවත්තන්න බෑ. ඒ ඉතින් අවමානියක් කරගෙන විදියට පරිස්සම් වෙලා ඉන්න බලමු. ඔයගොල්ලොත් ඔය අහමයි ඔයාලට වෙන්නේ මේ වාරි මාර්ගේ වැඩ කරන වාරි මාර්ගේ ගොඩක් අය මයිත් එක තරහයි මේ තියෙන මේ ඉතින් මේ රාජාංගනේ ප්‍රධාන වතුර යන ඇලක් මේ ඇලේ යන්න පුළුවන් ධාරිතාවයට තමයි මේ ඇල හදලා තියෙන්නේ මේ වාරි මාර්ගයෙන්. දැන් මේ ඇලේ ලෙවල් මට්ටමක් තියෙනවා ඉහළ. ඒ ලෙවල් මට්ටමටත් උඩින් ජලපාලක වතුර ඇරලා ගොවි සංවිධානය බලන්නේ මේ උතුරලා මේ ඔක්කොම හේතිලා තියෙන්නේ මේ මෙතන තියෙන කුඹුරු ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණය ඇල පටන් ගන්න තැන ලෙවල් එක ගහලා තියෙන ලෙවල් එකෙන් එරියා මේකෙන් උතුරන්නේ නැහැ. මේකට වඩා අංකල් 4ක් 5ක් විතර පාතින් තමයි වතුර පාරේ යන්නේ ලෙවල් මට්ටමේ. දැන් මේ ලෙවල් මට්ටමටත් ඉහළින් ඇරලා මේ ජලපාලක ඉන්නේ. ඒ කියන්නේ මාර්ග ඉංජිනේරුවටත් වඩා ප්‍රබල චරිතයක් මේ රාජාංගනේ ජලපාලකලා. එයාට හිතමන හිතාම මේ වතුර හරියට ඉතින් මේක අපරාධේ බලන්න මේ දැන් මේක කඩලා ගියාම මේ මයි කුඹුර ළඟ වෙ තියෙන්නේ. ගොඩක් වාරි මාර්ගයයි මයිත් එක තරහා මේ පහන්නේට මම ගොඩක් දුර ගිහින් තියෙනවා. කතා කරලා ඔය පහන්න ගිහිල්ලා මේ ඇත්තටම මම ගොවි සංවිධානයත් අයින් වෙලා ඉන්නේ. ඒක නේ අයින් වෙලා නෙවෙයි. ඒගොල්ලෝ මට අයින් වෙන්න කිව්වා මේ එන්න එපා කොයා ගොවි සංවිධානයට. මාත් අයින් වෙලා ඉන්නේ. මම යන්නේ නැහැ මේ පැත්තේ තියෙන මයි කුඹුර. ඊට පස්සේ මම බටේ වහලා සීල් කරනකොට දැන් මීට අවුරුදු 4කට 3කට විතර කලින් මම කිව්වා ඉතින් ඔයාලා වහන්න මට ගැටලුවක් නැහැ. බටේ සීල් කරනවා නම් මට ලියුමක් දෙන්න මේ අපි මේක මේ හේතුවල වහනවා කියලා. මේ මම විරුද්ධයක් නැහැ වහනට. හැබැයි මට ලියුමක් ඕනේ ඔයාලගෙන් මේක වහන්න කියලා. මට වතුර ඇත්තට මේ ඇලේ යන වතුර නැතුණාට මට කුඹුර කරන්න පුළුවන්. මම කරගන්නවා ඉතින් මේ දැන් නමුත් ඉතින් වහනවා නම් නීත්‍යානුකූලව වහන්න එපේ. මම අකමැති නැහැ ඒක වහන්න. මේ මේගොල්ලන්ගේ වැඩ ඔහොමයි. ඉතින් ඔයාලා මේ එතනින්ම හිතා ගන්නකො මේ ඔය කියන විදියට සොරෝ වැරියද කියලා මේ ඇලේ මේ පහන්නේ මේ මම අර කිව්වා ඔයාලට ඉංජිනේරුවෙක් හිටියා කියලා මුලින්ම මේ සම්පත් මහත්තයා කියලා. ඒ මහත්තයා ඉන්න කාලේ තමයි මේ පහන්නේ පටන් ගත්තේ. මම මේ මහත්තයාත් එක්ක කතා කරා මේ මහත්තයා මේ පහන්නේ විසඳුවා. ඒ ජලපාලකට දැනුම් දුන්නේ මේ මහත්තයා ඉන්නතුරු හිටපු ජලපාලක දෙන්න ඉන්නේ. ඒ දෙන්න. ඉතින් හොඳට අඳුරනවා. ඉතින් අඳුරුවට ඉතින් ඒගොල්ලෝ මෙහෙම තමයි වතුර අරින්නේ. ඉතින් මම දන්නේ ඉතින් මේ මහත්තයා ඉන්න කාලේ මේක ඇත්තටම ලස්සනට පාලනය කරා මේ වැරි නෑ වතුර වෙලාවට මොර කරා මේ කියන්නේ අවහන වෙලාවට වහලා මේ අමතරව මේ උඩින් උතුරලා යන විදිහට වතුර ඇරියේ නෑ කවදාවත්. ඒ ඉන්නකම්ම මේක ලස්සනට පාලනය කරන් ගියා. මම හිතේ මේ මහත්තයාට බය වෙන්න ඇති. ඊට පස්සේ ඉඳලා දැනුත් ඔහොම තමයි ඉතින්. මේ විදිහට තමයි ඉතින් ඔය මම දන්න විදිහට දැන් ඔය කොච්චර මොන කතා කිව්වා. ඔය වැවේ දොරවල් ඇරියෙත් මේ විදිහට තමයි ඒගොල්ලෝ. ඒ කියන්නේ අර අන්තිම මොහොතේ අත්තරම දොරවල් 28ක් 30ක් ඇරියා. එනේ චූන් නේ වතුර උඩින් යනකොට. චූන් එක තියෙන්නේ පල්ලෙහා මිනිසුන්ට.
ඊට පස්සේ එහෙ උඩ රැවට චූන් ඒ වෙනම් බලනකොට පට්ට චූන් නැත්නම් ලස්සනයි. ඉතින් ඔයාලා වීඩියෝ දැකලා ඉතින් ප්‍රවෘත්ති වලට පෙන්නනවා YouTube channel වලින් Facebook එකේ හැමෝම වීඩියෝ දානවා රාජන් නෑවට ගිහිල්ලා මෙන්න බලන්න අපේ වාහන දානවා උඩින් යනවා වතුර පාර කියලා. හරි ලස්සනයි ඒක. දැන් ඔයාලට රාජංගනේට ආවොත් මේ වතුර පාර ගිහිල්ලා කරලා තියෙන ලස්සන වැඩේ බලා ගන්න පුළුවන්. නිදහස නම් කාරණා ගොඩක් තියෙනවා. හැමතැනම මොනවා හරි කරලා නිදහස් වෙන්න පුළුවන්. දැන් මිනිමරලත් මිනිස්සු නිදහස් වෙනවනේ. සාක්කි නැතුව. ඒ වගේ තමයි ඉතින්. මේකෙන් පස්සේ තමයිට මට ලොකු ප්‍රශ්නේ ඔය මයි කුඹුරට ගැටලුයි වතුර වලට සමහරට මේවා තහනම් කරනවා. ඉතින් රජෙන් දීපු ඉඩන්නේ. රජෙන් දීපුවට මම නම් සල්ලි දීලා කරන් තියෙන්නේ. මට රජෙන් මේ අරගෙන ඉඳන්නේ නැහැ. මම නිකන් රජෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ සීලා රාජ්‍යලා තම්බෙච්ච ඉඳන් තියෙන ඒවා ඔය ගැටලුත් එක්ක අම්මලාට හම්බෙලා මේ මෑතකදී තමයි කුඹුරු හම්බුනේ. හරි ඉතින් මේක රජයට පවර ගත්තත් මම බත් කනවා. මට කියන්න තියෙන එච්චරයි. මගේ ජීවිතේ මම සලසුම් කරලා ඉවරයි. තව අවුරුදු 40ක් ජීවත් වුණොත් ඒ 40 ජීවත් වෙන්න මම සැලසුම් කරලා තින්නේ. මම එච්චර ඉන්න එකක් නැහැ. නමුත් 40ක් ජීවත් වුණොත් ඒ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් මම හදාගෙන ඉවරයි. එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ මේ. මොකද මේවා මරනකොට අරයන්නේ නැහැ නේ. ඕක මම අරගෙන අවුරුදු 5ක් විතර ඇති මේ ඉඩම. ඉතින් ඊට කලින් ওই ඉඩම් වල කවුරු හිටියද අපි දැන් දන්නේ ඉතිහාසෙ ඉන්න පොය නම් දන්න අවුරුදු ගානේ. ඊට කලින් මේවා කැලෑ වෙහෙලා තිබුණේ. පස්සේ එලි කරලා ඊටත් කලින් මොකු හිටියද අපි දන්නේ නැහැ නේ. ඒ හින්දා ඉතින් මම ඉතින් කාටවත් ඒ කියන්නේ කියන්න තියෙන දේ කෙලින් කියනවා. මට අදාළත් නැහැ. මොකද මේ බයත් නැහැ. වැරදි වැඩ කරන්නෙත් නැහැ. කරන්න අදහසකුත් නැහැ. ඒ හින්දා ඉතින් මේවා නැති කරත් ඉතින් බත් කාලා ජීවත් වෙනවා. ඕවා ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මේක ඉන්න ඕනේ අරකයි මේකයි කියලා. මේ ඇලපාරෙම හිතා ගන්නවා. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩක් වීඩියෝ මම දාලා ඇති මගේ Facebook එකේ. මේ කට්ටිය මේ වතුර ඔය පස්සේ වතුර පස්නේ ගැන. ඉතින් මේ විදිහට තමයි මේ රාජාංගන ව්‍යාපාරේ වාරි මාර්ගයේ කටයුතු කරන්නේ. මේක කතා කරා ඉතින් මේක කියන්න පුළුවන් ඉහළටම ගෙනිච්චා. මම අනුරාධපුරේ කලාප කියන්නේ අනුරාධපුර බාරව ඉන්නවා මේකටත් ගියා. මේ ඊට පස්සේ මම හිතවත් ඉංජිනේරු මහත්තයෙක් ඉන්න ගැන මම හිතක වෙන මාර්ගයකින් වෙන වැඩකදී හිතවත් වෙච්ච මහත්තයෙක් කොළඹ වාරි මාර්ගිකේ වැඩ කරනවා. ඒ මහත්තයා මැදිහත් වෙලත් මේ ප්‍රශ්නේ කතා කරා. ඒ කවුරු කතා කරලා තියෙන ටික දවසයි අර සිංහලයට මතක පොඩි දවසයිනේ. ඒ වගේ මේ ප්‍රශ්නේ දිගටම ඇදෙනවා. තාමත් එහෙම තමයි. දැන් මම මේක අතහැරලා තින්නේ මොකද ඕන්ඩයක් ඔයාලට ගන්න කියලා. මෙතනින් කානුවක් කපලා තින්නේ සම්පූර්ණ මේ ඇලෙන් පිට දාන වතුර යන්න. ඒ කියන්නේ මේ තරහට අරින්නේ මේ ඇල කුඹුරයට වෙන මේ කුඹුරයට වෙනවා මේකේ වතුර පිට අර දාපුවම. ඒ කියන්නේ අපේ මෙහි ගොඩක් අයගේ තියෙන අපේ සිංහල හරිය කලාතුරකින් කෙනෙක් තව නැත්තේ මේ තියෙන්නේ මම බත් කෑවට උඹ බත් කන්න එපා කියන මතේ තමයි අපේ මිනිසුන්ගේ තියෙන මේ ලංකාවට කෙලවිලා තියෙන ඕන් ඔය හේතුවෙන්ද. ඒ කියන්නේ මට කන්න ඕනේ හැබැයි උඹට කන්න දෙන්න බෑ. උඹ කනවා නම් මට පල්ලෙහාන් ඉඳන් කන්න ඕනේ. මට වඩා අඩුවෙන් කන්න ඕනේ කියන මතේ තමයි අපේ ගොඩක් අයගේ තියෙන්නේ. හරි එහෙනම් ඔය කතන්දරත් එක්ක ඔයාලා ටික දාගන්න අනිවාර්යෙන්. මේ දෙක දාගන්න. කාලකුණේ දැන බලාගත්ත හැකි. ඉතින් විශේෂ අනාවැකි කියන්නේ විශ්වයෙන් ලැබෙනවා කියන අනාවැකි කියන නම් මම දන්නේ නැහැ. මට නම් විශ්වයෙන් ලැබෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ රට විනාශ වෙනවා මේ යන විදිහට එච්චර මේ පෙන්වන්නේ ඒක. මේ යන විදිහට ස්වභාවික හෝ කෘතිම හෝ මොකක් හරි මාර්ගයෙන් අපි ගොඩක් දුරට අවදානම තැනක ඉන්නේ. දැන් මේ අපි ඉතිරන්නේ මුළු ලෝකෙම. මේ පුළුවන් තරම් කාලයක් හොඳින් ඉන්න බලන්න. ඒක බලලා මේකෙත් අර මම කිව්වේ මේ තියනවා කියලා. ඉතින් ඔය මේ විස්තරනේ. ඔය විස්තරත් කියලා බලන්න පුළුවන් අය. එතකොට ගොඩක් දේවල් අවබෝධ වෙයි. ඉතින් අන්තිම වශයෙන් කියන්න තියෙන ඉතින් අර බුදුන් වහන්සේ දේශනා කරපු විදිහට බැරි වුණත් ඒ ආසන්නයෙන්වත් ජීවත් වෙන්න බලන්න. ගොඩක් අය බෞද්ධයෝනේ. මරණින් මතු ජීවිතයක් නිවනක් ගැන හිතනවනේ. ඉතින් ඒ හින්දා ඒක ගැන හිතලා වැඩ කරන්න බෞද්ධ අය අනිත් ආගමිකවලත් තියෙනවා. ඉතින් ස්වර්ගයට යන්න දෙවියන් වහන්සේ ළඟට යන්න කියලා. ඉතින් ඒවට යන්න පුළුවන් මේ ක්‍රම වලට කියලා ඒ ආගම් වලත් කියලා තියෙනවානේ. මම ඉස්ලාම් ආගම ගැන ගොඩක් දන්නේ නැහැ. කතෝලික ආගම මේ නම් පොත්පත් කියවලා තියෙන. ඉතින් ඒ අනුව මේ ඔයාලා ජීවත් වෙන්න බලන්න. ඉතින් ටික කාලෙනේ අපි හැමෝම ජීවත් වෙන්නේ. මේක අරයි යන්න බැහැ. හරි එහෙනම් හැමෝටම ජය වේවා.